මල පැටලුණු පොහොට්ටුව 2011 විතර මරු සිදුවීමක් වුණා. මගේ යාළුවෙක් ඉන්නවා දේශපාලන වැඩවලට සම්බන්ධයි. හරිද? ඌ මට කිව්වා මචං ඔන්න බලන්න මහින්දලා නෙළුම් පොහොට්ටුවක හැඩයට කුළුණක් ගහන්න හදනවා කියලා. හරිද? ඒ විතරක් නෙමෙයි ඒක හදලා ඉවර වෙලා බැසිල්ගේ ප්ලෑන් එක තියෙන්නේ පොහොට්ටුව ලාංඡනයට දාලා පක්ෂයක් හදන්න කියලා. අලුත් පක්ෂයක් හදන්න කියලා. ඒක ඉතින් එහෙම ගියා. එතකොට ඉතින් ඔන්න දැන් ආණ්ඩුව එහෙම පෙරළුණානේ. 2015 විතර ආණ්ඩුව පෙරළුණානේ. ඒ පෙරලිලා ඇයි ඔය කුළුනේ වැඩ නතර වුනේ? ඒ කුළුනේ වැඩ නතර වුනේ රනිල්ලා දන්නවා මේගොල්ලෝගේ නාට්ටිය මොකද්ද කියලා. දැන් මේගොල්ලෝ කරේ මොකද්ද? ඔය මිනිස්සු කන්දක් නැග්ගට පස්සේ අර කන්ද මුදුනේ කොඩියක් ගහනවනේ ඔන්න අපි මේක තරණය කරා කියලා. හරිද? ඔන්න අපි මේක අපේ අනසකට ගත්තා වගේ එකක් කියලා. ඒ වගේ වැඩක් තමයි උන් ඔය කුළුනේ කරේ. උන් ගැහුවා කොළඹ මැද්දේ කුළුණා. ඔන්න රට අපේ කියලා. අම්මට සිරි පිස්සු තමයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කිය දේවල් ගියා. කොහොම හරි මොන විදිහින් හරි ඕකෙන් වැඩක් අරගෙන රටට මොකක් හරි හම්බ කිරිල්ලක් කරගන්න තමයි වෙන්නේ. ඒව කියන්න ඕන වෙන්නේ මුකුත් නෙවෙයි. මේගොල්ලොන්ගේ ඔය වගේ මෝඩ ආතල් ගන්න ලංකාවේ මහජනතාවගේ මුදල් අවභාවිත කරලා තියෙන විදිය බලන්නකෝ. දැන් උන්ට කියන්න පුළුවන් ඔව් දැන් ඕක බලන්න යනවා පාසල් ළමයිට පෙන්නනවා රටේ උසුම කුළුණ කියලා. හරි කමක් නැහැ. දැන් ඉවරයි ගිය දේ ගියා. කරන්න දෙයක් නැහැ. ඒ වුණාට මිනිස්සු ඇත්ත තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලොන්ගේ අරමුණ ඒක නෙමෙයි. ඒගොල්ලෝ රටට පෙන්නන්න එකක්. ඒගොල්ලන්ගේ ගේ ඇතුලේ කතාව වෙන්නේ තව එකක්. අන්න ඒක තමයි කියන්න ඕන රටට. මෙන්න මේක පොඩ්ඩක් බලන්නකෝ. නාමල පිපෙනවා දැන් පිපිගෙන එන්නේ. හිතන්න එපා නාමල පිපෙන්නේ නැහැ කියලා. නාමල පිපෙනවා. නාමල් මහත්තයා ගියාම අත ගන්නවා, අතින් අල්ල ගන්නවා. නේ පුතේ කියන වයසකයි. නාමල නෙවෙයි පුප්ප ගන්න ඕනේ. ඔය පොහොට්ටුව පුප්ප ගන්න. එකක් කියන්නම්. ඕගොල්ලෝගේ ඔය පක්ෂෙට වෙලා තියෙන්නෙම කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුව ලාංඡනයට දාගත්තු එක. පුළුවන් නම් ඔය ලාංඡනය වෙනස් කරගෙන ඉන්න සමහර විට මොකක් හරි ඡන්දයකට අඩුම ගානේ ඡන්ද ලක්ෂ 10ක් හරි හම්බෙයි. දන්නවද? දැන් ලක්ෂ 3යිනේ තියෙන්නේ. ලක්ෂ 10ක් හරි කරගන්න පුළුවන් ඔය පොහොට්ටුව මාරු කරු. හරිද? ඒක නිසා මෝඩාතල් ගන්න එපා. අනිත් එක මෙයා මේ වීඩියෝ එකේ කියනවා මහින්දගේ කාලේ මිනිස්සු හිටියේ ගෙවල් වලලු. දැන් ඉන්නේ පොල්ලතු පැලවල් වලලු. ඒ කියන්නේ දැන් ආණ්ඩු මාරු වෙනකොට මිනිස්සු කඩලා බිඳලා දාලා ගෙවල් දොරවල් විනාශ කරලා පොල්ලතු ගහගෙන පැලවල් වලට වෙලා ඉන්නවා. මරි මොංගල් මෝඩ කතානේ ඔයි කියන්නේ. දන්න කාලේ ඉඳලා තාම ළමයි පොත්වල ලියන්නේ මේ ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියලා. දැන් මෙයා කියන විදිහට මේක තිබිලා තියෙන සිංගප්පූරුවක් වගේනේ. ඒ කියන්නේ සිංගප්පූරුවක් ශ්‍රී ලංකාවක වෙච්ච කතන්දරයක් තමයි දැන් මෙතන තියෙන්නේ. මම අර කලින් වීඩියෝ එකේ කිව්වේ පාසල් දරුවන්ට දේශපාලන විද්‍යාව අනිවාර්ය කරන්න ඕනේ කියලා මෙන්න මේ වගේ බඩු කෑලි වයසට යයි කියලා තියෙන බයට තමයි. බලන්න ඔය කතාව මොකද්ද මේ කතාවේ තේරුම කියලා. අනේ මේගොල්ලෝගේ මේ ළමයි කවුරු හරි ඕවා දකින්න නම් ඒගොල්ලන්ට කියන්න අනේ අම්මේ ගෙදරටලා ඉන්න ඔය මෝඩ වැඩ කරන්න යන්න එපා කියලා.